දැක්කාම හිතෙන්නේ මෙයා මොකක් හරි නිකන් අපිට සල්ලි අඩුවෙන් හම්බෙලා වගේ එකක්. දකින්න ඇති ඔයාලා. අපිට සල්ලි වැඩියෙන් හම්බෙච්ච එක නේ එතන. අපි ඒක පැහැදිලි කරලා එයාට අපි පොත් දෙන්න හදද්දි බෑ කියනවා. අපි ඉතින් අර ඇත්තටම අවංක හින්දා අපි ඒක දීලා එන්න හැදුවේ. ඒ කියන්නේ ඔයාලට උනත් ගාන හදලා බලන්න පුළුවන්. අර අපි ගිහිල්ලා ගත්තා මොනවාද මේ අර පළතුරු තියෙන ඒ තියෙන මේ එක එක පළතුරු වර්ග 4ක් 5ක් විතර ගහපු මේ අර අපේ තියෙන අර යනකොට එහෙම තියෙන අර මේ මෙහෙම කූරකට අලපෙති ගහලා ඒ වගේම පළතුරු වර්ග 4ක් තියෙන එකක් තියෙනවා. පළතුරු කියන්නේ පොඩි ඒවා ඈ. දූරියන් ගෙඩි වගේ ගහලා නැහැ වගේ. එකක් මේ තායිලන්ඩ් බාත් කියන එකේ තියෙන්නේ බාත් 100යි. හරිද? ඒවා දෙකක් ගත්තා. ඒතර 200යි නේ. එතකොට බාත් එකක් රුපියල් 10යි. හරිද? රුපියල් 10යි. එතකොට මේ දෙක 200යි කියන්නේ රුපියල් 2000යි නේ ඔය දෙක. රුපියල් 2000යි. බාත් 200ක් ගෙවන්න ඕන එක අර මාත් එක තව එක්කෙනෙක් කියන්නේ. කලවලේ ටක් ගාලා ඔන්ලයින් අර ෆෝන් එක අරගෙන බාත් අර QR pay තියෙනවා එතන. බාත් 2000ක් කියන එක හරි 2200ක්. බාත් 200ක් ගෙවන්න තියෙන එක එහෙම කළා හොම කළා ගෙවුවා. බාත් වලින් නෙමෙයි යුਐන් වලින් ගෙවලා තියෙන්නේ. හරිද? යුਐන් 200ක් ගෙවලා තියෙන්නේ. යුਐන් කියන්නේ චීන මුදල් ඒකකය. හරිද? ඊට පස්සේ යුਐන් 200ක් කියන්නේ සාමාන්‍ය රුපියල් 8800ක් මට මතක විදිහට. හරිද? හරි. රුපියල් 2000ක් ගෙවන්න ඕන එකට දැන් අපි 8800ක් ගෙවලා තියෙනවා. හරි. දැන් මේක මේ මිනිස්සයාට පැහැදිලි කරලා දුන්නාම මේ මිනිස්සයා දැන් හරි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. එයා ඊටු සල්ලි බාත් වලින් අපිට දෙන්නම් කිව්වා. ඒතර එයා කීයක් දෙන්න ඕනද අපිට? අපි 8800ක් දුන්නා. 2000ක් ක දේවල් විලදී ගත්තා. එයා අපිට දෙන්න ඕනේ 6800ක් වටින මුදල්. ඒ කියන්නේ බාත් වලින් 680යි. ඒ 10ක් නේ. බාත් 680ක් දෙන්න ඕන එකට මෙයා අපිට බාත් 800ක් දුන්නා. හරිද? හරිද? අපි බලුවා අපි පන්ති කරන එක නවත්තලා මේ වැඩේ කරා නම් අපිට දිනු වෙන්න පුළුවන් නේද කියලා. හරි. ඒ කියන්නේ දැන් 8800ක් දුන්නාම එයා 2000ක කෑම දීලා රුපියල් 8000ක් අපහු දෙනවා. බාත් 800ක් කියන්නේ රුපියල් 8000ක් නේ. රුපියල් 8000ක්. ඉතින් ඔන්න ඕක පැහැදිලි කිරීමේ සංසිද්ධිය තමයි උතර ගියේ. හරිද? නැතු ඒක අර අපි ඒ සල්ලි ඉල්ලන්න කියන අපි අර ඊතුරු සල්ලි දෙන්න තමයි හැදුවේ. ඊතුරු සල්ලි දෙන්න තමයි හැදුවේ. ඒක සෑහෙන්න අමාරුවෙන් කිංචින් ගාලා පැහැදිලි කරලා කොහොම හරි ඊතුරු සල්ලි දීලා ආවා. ඒකයි ඊතර උනේ. ඒක කිව්වට පිළිගන්නෙම නෑ. ඊට පස්සේ අපිට තව පැය භාගයක් විතර ගියාට පස්සේ තමයි තේරුනේ ඇයි මේ මනුස්සයා පිළිගන්නේ නැත්තේ කියලා. හරිද? දැන් ඒගොල්ලෝ දැන් එයා ඕක LKR වලින් හදන්නේ නෑනේ. එයා හදන්නේ යුවානුයි බාත් වලිනුයිනේ. එනේ ඒගොල්ලන්ගේ එකකේ බාත් යුවාන් කියන්නේ චීන මුදල් එකේ යුවානුයි බාතුයි කන්වර්ට් කරපු එක ඒගොල්ලෝ කලින් හිතාගෙන ඉඳලා තියෙන්නේ. මෙයාලා හිතාගෙන හිටියේ යුවාන් 200ක් බාත් 1000යි කියලාලු. හරිද? ඕ යුවන් 200ක් බාත් 1000යි කියලා තමයි යා හිතගෙන ඉඳලා තියෙන්නේ. ඒ වුණාට ඇත්තටම යුවන් 200ක් දැන් බාත් 1000ක් වෙන්නේ නැහැ. මට මතක විදිහට බාත් 884ක් වගේ තමයි වෙන්නේ. අර එයා ඔළුවේ තියන් ඉඳලා තියෙන ඉස්සර ඉඳන්ම ඉන්න කන්වර්ෂන් එකක්. දැන් අර වෙනස් වෙනවනේ ඔය මුදල් එක කියන්නේ වෙනස් වෙනවනේ කාලෙත් එක්ක. වෙනස් වෙලා දැන් යුවන් 200ක් බාත් 884යි. එතකොට ඔන්න ඔතනින් ආපු ප්‍රශ්නෙන් තමයි ඔය ප්‍රශ්නේ දීර්ඝව ඇදිලා ගියේ. එහෙම නැත්නම් අපිට දිගටම අර අසීමිත මුදල් උපයන්න තිබ්බ ඒ ක්‍රමයට. හරිද? ඒකයි එතන උනේ. කොහොම හරි අපි ලියලා පැහැදිලි කරලා ගණන් හදලා මේ දීලා සල්ලි දීලා ආවා. හරිද? ඒකයි ඒක උනේ.